2025 කැනඩාවට එන එක හොඳ ඩිසිෂන් එකක්ද? ඉතින් වෙල්කම් ටු SL කැනඩා. මම මේ වීඩියෝ පටන් ගන්න කලින් මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීලා පටන් ගන්නවා. කැනඩාවේ ජීවත් වෙන කෙනෙක් විදියට සහ කැනඩාවේ මේ කරන්ට් සිටුේෂන් එක දකින කෙනෙක් විදියට මම හිතන්නේ නෑ 2025 කැනඩාවට එන එක හොඳ ඩිසිෂන් එකක් වෙයි කියලා. ඉතින් ඒකේට හේතු වෙච්ච කරුණු කීපයක් මම මේ වීඩියෝ එකේ මුලින් කතා කරන්නම්. ඊට පස්සේ අන්තිම වෙද්දී අපි කොහොමද මේකට හොඳ ස්ට්‍රැටජි එකක් හදාගන්නේ. කැනඩාවට එන එක හැමෝගෙම හීනයක්. ඒක මගේ හීනයක් වෙලා තිබ්බා. ඉතින් මේ කැනඩියන් ගවර්න්මන්ට් එක ඉම්ප්ලිමන්ට් කරපු අලුත් rules and regulations එක අපි ඒ හීනේ අතාරින්න ඕනේ නැහැ. නමුත් ඒ හීනේට හොඳ ස්ට්‍රැටජි එකක් හදාගෙන කැනඩාවට ඉක්මනට එන්නේ කොහොමද? සහ හොඳ අඩිතාලමක් බේස් එකක් දාගෙන කැනඩාවට ඉක්මනට ඇවිල්ලා ඉක්මනට සෙටල් වෙන්නේ කොහොමද කියලා තමයි අපි ප්ලෑන් කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මේක ලංකාවේ ඉඳන් කැනඩාවට එන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයා ස්පෙෂලි ස්ටුඩන්ට් වීසා එකකින් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේක අන්තිම වෙනකන් බලාගෙන ඉන්න. මම ඔයගොල්ලන්ට මේ වෙලාවේ ලංකාවේ ඉඳන් කරන්න හොඳ ඔප්ෂන්ස් ටිකකුත් මේ වීඩියෝ එකේදී දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කැනඩාව කියලා කියන්නේ ලංකාව වගේ ලොකු ඉතිහාසයක් තියෙන රටක් නෙමෙයි. කැනඩාව කියලා කියන්නේ ඉමිග්‍රන්ට්ස් ලගින් බිල්ට් වෙච්ච රටක්. ඉතින් කැනඩාවට ඉමිග්‍රන්ට්ස්ලා ගොඩක් ඉම්පෝටන්ට්. උදාහරණයක් විදිහට කැනඩාවේ ෆුඩ් සර්විසස් සහ ඇකොමඩේෂන් කියන සෙක්ටර් එකේ වැඩ කරනවා 36ක් ඉමිග්‍රන්ට්ස්ලා. ඒ වගේම වෙයාහවුස් සහ ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන සෙක්ටර් එකේ වැඩ කරන 38ක් සහ වයිට් කලර් ජොබ්ස් ස්පෙෂලි ප්‍රොෆෙෂනල් ජොබ්ස් සයන්ස් සහ ටෙක් වගේ ෆීල්ඩ්ස් වල වැඩ කරනවා ඉමිග්‍රන්ට්ස් 34ක්. ඉතින් කවදාවත් කැනඩාවේ ඉමිග්‍රේෂන් කියන එක කම්ප්ලීට් නවත්තලා දාන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේක සයිකල් එකක්. කැනඩාවේ ඉමිග්‍රේෂන් කාලයකදී ගොඩක් වැඩි වෙනවා, කාලයකදී අඩු කරනවා, ආපහු මේක වැඩි වෙනවා. ඉතින් අවුරුදු කීපයක අවුරුදු ගොඩක් දුරට අවුරුදු 10ක වගේ ගැප් එකක් ඇතුළත තමයි මේක පහුගිය අවුරුදු ඇනලයිස් කරාම පහුගිය අවුරුදු 50 විතර අපිට දකින්න පුළුවන් මේ තියෙන සයිකල් එක. ඉතින් මීට අමතරව කැනඩාව ගොඩක් ඉමිග්‍රන්ට්ස්ලාට ෆේමස් වෙච්ච රටක් පහුගිය කාලේ. ඉමිග්‍රේෂන් වලට හොඳ රටක් විදිහට තමයි ගොඩක් අය දැක්කේ. ඉතින් 2023 දී කැනඩාවට ඇවිල්ලා තියෙනවා ඉමිග්‍රන්ට්ස්ලා 4,70,000ක් විතර. ඊට පස්සේ 2024 දී ඇවිල්ලා තියෙන 4,85,000ක් විතර. ඉතින් මේක සාපේක්ෂව පහුගිය අවුරුදු 5ට සාපේක්ෂව ලොකු අගයක් මේ වැඩි වෙච්ච එක 2023 ඉඳන් 24 වෙද්දී. ඊට පස්සේ ආපහු 24 ඉඳන් ලොකු අඩුවීමක් වෙනවා. ඒගොල්ලෝ ප්ලෑන් කරනවා ඉමිග්‍රේෂන් කියලා මම මේකේ මීන් කරන්නේ ඉමිග්‍රන්ට්ස්ලා කියලා අවුරුද්දකට PR permanent residence issue කරපු ප්‍රමාණය. ඉතින් මේක අඩු කරන්න 3,95,000 දක්වා. ඉතින් මේක මේ අවුරුද්දක් ඇතුළත permanent residence issue කරන අගයේ 21%ක අඩුවීමක්. ඒ වගේම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් 10%කින් අඩු කරන්නත් සහ වර්ක් පර්මිට් 16%කින් අඩු කරන්නත් කැනඩියන් ගවර්න්මන්ට් එක බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකට පහුගිය ඔයගොල්ලෝ දකින්න ඇති පහුගිය 2024 සෙප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වල ගොඩක් rules and regulations දැම්මා කැනඩියන් ගවර්න්මන්ට් එකෙන් මේ හින්දා. ඉතින් මේක ඉමිග්‍රන්ට්ස්ලාට හොඳ නිවුස් එකක් වුණේ නැහැ. ගොඩක් අය ඩ්‍රීම්ස් අතෑරියා ඒගොල්ලෝගේ කැනඩාවට එන්න හිතාගෙන හිටපු. ඊට අමතරව කැනඩාවේ තියෙන ගොඩක් ස්ටුඩන්ට්ස්ලා විදියට තමයි ගොඩක් ඉමිග්‍රන්ට්ස්ලා කැනඩාවට එන්නේ. මොකද කැනඩාවට එන හොඳ පාත් එකක් හින්දා පර්මනන්ට් රෙසිඩන්සි ගන්න. ඉතින් මම දකින විදියට කැනඩාවේ මේ තියෙන අලුතෙන් කැනඩියන් ගවර්න්මන්ට් එකෙන් ඉමිග්‍රේෂන් වලට විරුද්ධව සහ ඉමිග්‍රන්ට්ස්ලා අඩුවෙන් ගන්න මේ විදියට rules ස්ටුඩන්ට්ස්ලාට වර්කර්ස්ලාට සහ පර්මනන්ට් රෙසිඩන්සි ඉෂුව කරන ප්‍රමාණය අඩු කරන්න ප්‍රධාන හේතුවක් තමයි 2021 22 23 ඒ වගේම 24 අවුරුදු වලත් ගොඩක් ඉමිග්‍රන්ට්ස්ලා කැනඩාවට ආවා. ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ආවා කැනඩාවට. ඉතින් මේ ආපු හැමෝටම accommodation සහ අනිත් පහසුකම් නැති වුණා මේ ආපු ප්‍රමාණය ෆ්‍රීකවන්සි එක ගොඩක් වැඩි හින්දා මෙච්චර ලොකු ප්‍රමාණයක් ආපු හින්දා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මේක නිවුස් වලත් කැනඩාවේ housing crisis එකක් ගැන. ඒ වගේම inflation rate එක 3% කැනඩාවේ 2025 පෙබරවාරි වෙද්දී මේක ලංකාවට සාපේක්ෂව පොඩි අගයක් වුණාට කැනඩාව වගේ රටකට ඒක ටිකක් සාපේක්ෂව ලොකු අගයක්. ඉතින් මේ තියෙන ඔක්කොම ප්‍රශ්න එක තමයි මේ තියෙන decisions අරන් තියෙන්නේ. ඒ වගේම unemployment rate එකත් ටිකක් high. නමුත් ඇත්තට මේගොල්ලෝගේ issue කරලා තියෙන data වලින් සමහරවිට 100%ක් 101ක් වගේ පෙන්වුවට කැනඩාවේ ජීවත් වෙන කෙනෙක් විදිහට දන්නවා. සහ ඔයගොල්ලෝගේ යාළුවෝ හෝ පවුලේ කවුරු හරි ඉන්නවනම් කැනඩාවේ ඒගොල්ලෝ කියයි මේ වෙලාවේ job එකක් හොයාගන්නේ කොච්චර අමාරුද කියලා. especially professional job එකක් IT වගේ related field එකක job එකක් හොයාගන්නේ ගොඩක්ම අමාරුයි. සහ minimum wage jobs උත් ඇත්තටම අමාරුයි. ඉතින් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කැනඩාවට ඇවිල්ලා කැනඩාවේ job එකක් කරලා ඒ සල්ලි වලින් ටියුෂන් ෆීස් ගෙවන්න හිතාගෙන ඉන්නවා නම් ඒක නම් ප්‍රැක්ටිකලි ඇත්තටම අමාරුයි. කොවිඩ් කාලේ chances දීලා තිබ්බා full time වැඩ කරන්න chance එක දීලා තිබ්බා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් වලට. නමුත් දැන් ඒ chances ඔක්කොම නැහැ. සහ job එකක් හොයාගන්න එක ඇත්තටම මේ situation එකේදී ගොඩක්ම අමාරුයි. ඉතින් ඒ වගේම ගොඩක් අය permanent residency වලට එන්නේ skilled
වර්කර්ස්ලා විදිහට එනවා. ඊට අමතරව වැඩිපුරම එන්නේ ස්ටුඩන්ට්ස්ලා විදිහට ඇවිල්ලා පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එකක් අරගෙන ඒ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක through PR වලට ඇප්ලයි කරලා පර්මනන්ට් රෙසිඩන්සි එක ගන්න තමයි ගොඩක් අයගේ ප්ලෑන් එක. ඉතින් මේකටත් ගොඩක් ප්‍රශ්න ආවා. ඔයගොල්ලෝ දකින්නේ 2024 නොවැම්බර් ඔක්තෝබර් වලදී කියලා තිබ්බා ස්පෙෂලි ඩිප්ලෝමා පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා සහ බැචලර්ස් වගේ ප්‍රෝග්‍රෑම්ස් වලට එන අයට ෆැමිලි එක අරන් එන්න බෑ. සහ ඩිප්ලෝමා සහ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා වලට සහ කොලෙජ් ප්‍රෝග්‍රෑම්ස් වලට ස්පෙෂලි ඒගොල්ලෝ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එකක් ඉෂුව කරන්නේ 2024 නොවැම්බර් වලින් පස්සේ ඇප්ලයි කරන අයට ස්පෙසිෆික් ෆීල්ඩ්ස් 5කට විතර. ඒ තමයි ඇග්‍රිකල්චර්, හෙල්ත් කෙයාර්, STEM, ට්‍රේඩ් සහ ට්‍රාන්ස්පෝර්ටේෂන්ස් කියන ෆීල්ඩ්ස් වල තමයි ඒගොල්ලෝ මේ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක ඉෂුව කරන්නේ. ඉතින් ගොඩක් අය මම දැකලා තියෙනවා ස්පෙෂලි ඉන්දියන් ස්ටුඩන්ට්ස්ලා හැම ඉන්නේ බිස්නස් ප්‍රෝග්‍රෑම්ස් වලට, බිස්නස් ඩිප්ලෝමා වලට, බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්. ඉතින් මේ වගේ ෆීල්ඩ්ස් වලට ආපහු හම්බෙන්නේ නැහැ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක ඔයා අවුරුදු 2ක ඩිප්ලෝමා එකක් කරත්. ඉතින් අර මම මෙන්ෂන් කරපු ෆීල්ඩ්ස් 5 තමයි මේ වෙලාවේදී ફોකස් කරන්න ඕන. මම හිතනවා ඔයගොල්ලෝ බැචලර්ස් එකක් කරන් හිතන් ඉන්නවා නර්සිං හෝ බයොලොජිකල් සයන්සස් සහ හෙල්ත් කෙයාර් වලට රිලේටඩ් ෆීල්ඩ් එක ස්පෙෂලි නර්සිං මම හිතනවා ඔයගොල්ලන්ට ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. නමුත් ටිකක් අමාරුයි. ඔයගොල්ලෝ එකේ ස්පෙෂලි නර්සිං වලට එනවා නම් ලයිසන්ස් එක ගන්න කොහොමද යදාල් ප්‍රොවින්සස් වල ඒ දේවල් ටිකක් ස්ටඩි කරලා එන්න. ඊට අමතරව ඇග්‍රිකල්චර් කියලා කියන හොඳ ෆීල්ඩ් එකක් මේ වෙලාවේ කොහොමද කැනඩාවේ ඔපචුනිටිස් තිබ්බ ෆීල්ඩ් එකක් ඇග්‍රිකල්චර් කියලා කියන්නේ කැනඩියන්ස් තමයි බහුතරයක් ඉන්නේ. නමුත් ඒගොල්ලෝ ඇග්‍රිකල්චර් වගේ ෆීල්ඩ් එක වැඩ කරන්න තියෙන ආසාව ටිකක් අඩුයි සහ ඇග්‍රිකල්චර් කියලා ටිකක් අමාරු සහ රූරල් ඒරියාස් වල තමයි ගොඩක් වෙලාවට ජොබ්ස් උත් තියෙන්නේ මේ ඇග්‍රිකල්චර් කියන ෆීල්ඩ් එකට. ඉතින් ඒකත් හොඳ ඔප්ෂන්ස් දෙකක්. ඊට අමතරව STEM කියලා කියන සයන්ස්, ඉන්ජිනියරින්, ටෙක්නොලොජි and mathematics. ඉතින් මේ මම මේගොල්ලෝ රෙකමන්ඩ් කරාට මේ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට්ස් ඉෂුව කරන මේ ෆීල්ඩ්ස් වල ඩිප්ලෝමා සහ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා වලට කියලා මම හිතන්නේ නැහැ මේ පහම ඩිමාන්ඩ් ජොබ්ස් ඩිමාන්ඩ් ජොබ් කියන්නේ ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ්ස් 5ක් තමයි මේගොල්ලෝ මේ සිලෙක්ට් කරගෙන තියෙන්නේ. නමුත් මම හිතන්නේ නැහැ මේ ෆීල්ඩ්ස් 5න් ඇග්‍රිකල්චර් සහ හෙල්ත් කෙයාර් වලට අමතරව ඉමිග්‍රන්ට් කෙනෙක්ට ගොඩක් ස්ටුඩන්ට් වීසා වලින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට ස්පෙෂලි ගොඩක් ඔපචුනිටිස් තියෙයි කියලා අනිත් තුනේදී ට්‍රාන්ස්පෝර්ටේෂන් ට්‍රේඩ් ස්කූල් යන ගොඩක් කම්පිටිටිව් ට්‍රේඩ්ස් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ප්ලම්බින් ඉලෙක්ට්‍රිෂියන් ඒ වගේ ජොබ්ස් වලට යන්න ටිකක් හරි කම්පිටිටිව්. මොකද මේ කැනඩියන්ස්ලා ගොඩක් හරි කැමති ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන් ෆීල්ඩ්ස් හින්දා ඒවා අනිත් ඒවාට වඩා. ඊට අමතරව STEM සබ්ජෙක්ට්ස් වලටත් එනවා නම් ඒ කියන්නේ සයන්ස්, ඉන්ජිනියරින්, ටෙක්නොලොජි and mathematics සුත් ටිකක් හරිම අමාරුයි මේ වෙලාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක ජොබ් එකක් හොයාගන්න. මම ඒකින්ද මම ඒ අනිත් තුනට ස්පෙෂලි STEM, ට්‍රාන්ස්පෝර්ටේෂන් සහ ට්‍රේඩ් කියන තුනට එන එක රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ තියෙන සිටුේෂන් එකත් එක්ක. ඉතින් මම මේ ඇග්‍රිකල්චර් සහ හෙල්ත් කෙයාර් කියන ෆීල්ඩ්ස් දෙක තමයි මේ පහෙන් රෙකමන්ඩ් කරන්නේ. අනිත් තුන මම එච්චරම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට. ඉතින් ඊට අමතරව මේ අනිත් තුනටත් ඇප්ලයි කරන්න ඔයා මේ වගේ කෙනෙක් නම් ඔයාට කැනඩාවේ කනෙක්ෂන්ස් තියෙනවා නම් ඔයාගේ උදාහරණයක් විදියට කවුරු හරි රිලේටිව් කෙනෙක් වගේ මාමා ඉන්නවයි කියන කැනඩාවේ ඉතින් ඒගොල්ලෝ ගොඩක් කාලයක් කැනඩාවේ ඉඳලා තියෙනවා කනෙක්ෂන්ස් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ through ආට පුළුවන් නම් මේ ෆීල්ඩ් එක ජොබ් එකක් හොයාගන්න අනිවාර්යයෙන්ම කිසි බයක් නැතුව ඇප්ලයි කරන්න. ඒ අයට මේකෙන් කිසිම බලපෑමක් මම හිතන්නේ නැහැ වෙයි කියලා. එහෙම නැතුව කනෙක්ෂන් එකක් නැත්නම් ජොබ් එකක් හොයාගන්න එක අමාරුයි කියලා ඔයගොල්ලෝ දන්නවා නම් එහෙම සපෝට් එකක් නැත්නම් අනිවාර්යයෙන්ම අර ෆීල්ඩ් එක විතරක් ටාගට් කරන අනිත් ෆීල්ඩ්ස් මම හිතන්නේ හොඳ ඔප්ෂන් එකක් වෙයි කියලා. ඊට අමතරව තව ලංකාවේ ෆුල් ස්කෝලර්ෂිප් එකක් අරන් එනවා නම් මාස්ටර්ස් හෝ PhD වලට බැචලර්ස් වලට අඩුයි ස්කෝලර්ෂිප් ඉෂුව කරනවා කැනඩියන් ගවර්න්මන්ට් එකේ ගොඩක් කැනඩියන් යුනිවර්සිටිස් වලින්. ඉතින් ඒ වගේ සිටුේෂන් එක නම් ඉන්නේ අනිවාර්යයෙන්ම බයක් නැතුව එන්න. ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. ෆුල් ස්කෝලර්ෂිප් එකක් වගේ අරගෙන එනවා නම් මේ වෙලාවේ. ඉතින් ඊට අමතරව ඉතින් 2024 ඉඳන් 2025 වෙද්දී කැනඩාවේ යුනිවර්සිටිස් වල ඉන්ටර්නැෂනල් ටියුෂන් ෆී එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. ගොඩක් යුනිවර්සිටිස් වල $8,000 $10,000 හා ඊට වඩා වැඩි ගාණකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී කැනඩාවට එන්න අත්‍යවශ්‍යම කෙනෙක්ට මම රෙකමන්ඩ් කරන්නේ හෙල්ත් කෙයාර් සහ ඇග්‍රිකල්චර් කියන ෆීල්ඩ්ස් දෙක විතරයි. අනිත් ෆීල්ඩ්ස් මේ වෙලාවේදී නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඒ ෆීල්ඩ්ස් වලින් ජොබ් එකක් හොයාගන්න තියෙන chance එක අනිත් ෆීල්ඩ්ස් වලට වඩා වැඩි. ඉතින් ටියුෂන් ෆී එකත් ගොඩක් වැඩි හින්දා මේ මොහොතේදී අනිවාර්යයෙන්ම ජොබ් ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකක්ම ටාගට් කරන්න ඕනේ. නැත්නම් පර්මනන්ට් රෙසිඩන්සි එක ගන්න එක ඩ්‍රීම් එකක් විතරක් වෙනවා. ඉතින් ඒ වගේම සහ වර්ක් පර්මිට්ස් වලින් කැනඩාවට ආපු අය පහුගිය අවුරුද්දට ගොඩක් ආවේ ඔයගොල්ලෝ අහලා ඇති LMIA කියලා. ඉතින් ඒකේ බේසික් කන්සෙප්ට් එක තමයි කැනඩාවේ යම්කිසි ජොබ් එකකට කැනේඩියන්ස්ලා ඇප්ලයි කරන්නේ නැහැ සහ ඒකට අදාළ කරන
වර්කර්ස්ලා කැනඩාවෙන් හොයාගන්න බැහැයි කියලා එම්ප්ලොයර්ස්ලා එක ඇප්ලිකේෂන් එකක් දානවා කැනඩියන් ගවර්න්මන්ට් එකට. ඒක through කැනඩාවේ කට්ටිය නැති හින්දා ලංකාව හෝ වෙන පිට රටකින් කැනඩාවට අරන් එනවා වර්කර්ස්ලා. ඉතින් මේ තියෙන මෙතඩ් එක කැනඩාවේ ගොඩක් කාලයක් තිබ්බ. මේක through ගොඩාක් කට්ටිය කැනඩාවට ආවා. ඒ through ගොඩක් පර්මනන්ට් රෙසිඩන්සිත් ගත්තා. ඉතින් නමුත් දැන් සිටුේෂන් එක වෙලා තියෙන්නේ කැනඩාවේ ගවර්න්මන්ට් එකෙන් කියලා තියෙනවා මේ process එක through ගොඩාක් frauds ඒ කියන්නේ ගොඩාක් හොරඩ වෙනවා. ඒක හින්දා මේක ඒගොල්ලෝ తాවකාලිකව LMI වලට හම්බෙන පොයින්ට්ස් නැති කරලා තියෙනවා එක්ස්ප්‍රස් එන්ට්‍රි එකට. ඉතින් මේ සිටුේෂන් එකත් එක්ක LMI එකක් through එන එක මේ මොහොතේදී හොඳ ඔප්ෂන් එකක් නෙමෙයි. සමහරට තව අවුරුද්දකින් අවුරුදු දෙකකින් සමහර මේ සිටුේෂන් එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේදී එන එක හොඳ ඔප්ෂන් එකක් නෙමෙයි ඔයගොල්ලෝගේ පර්මනන්ට් රෙසිඩන්සි එකට යන පාත් එකේදී. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මම මේ කිව්ව ඔක්කොම කරුණු ටික සලකලා බලනකොට කැනඩාවේදී මේ වෙලාවට එන්න තියෙන ඔප්ෂන්ස් කොච්චර ලිමිටඩ් ද කියලා මේ පොඩි කාල සීමාවක් ඇතුළත මාස 6ක වගේ පොඩි කාලයක් ඇතුළත කොච්චර වෙනසක් වෙලාද කියලා. ඒ වගේම කැනඩාවේ යුනිවර්සිටීස් වලිනුත් ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා දැන් එන අලුතෙන් 2025 ජනවාරි ඉන්ටේක් එකටම ආපු ස්ටුඩන්ට්ස් ගොඩක් අඩුයි. ඒ හින්දා ඒගොල්ලන්ට ලොකු ලොස් එකක් ලොකු පාඩුවක් වෙලා තියෙනවා කියලා මේ යුනිවර්සිටීස් වලට. ඉතින් මේ කරුණු හින්දා තමයි මම කිව්වේ මේ වෙලාවේ කැනඩාවට එන එක ගොඩක් හොඳ ඔප්ෂන් එකක් නෙමෙයි කියලා. ඉතින් ස්පෙෂලි ඔයා A level ඉවර වෙලා ඉන්නවනම් ලංකාවේ ස්ටුඩන්ට් වීසා එකෙන් කැනඩාවට එන්න බලාගෙන මම හිතනවා මේ වෙලාවේ හොඳ ඔප්ෂන් එකක්. ඔයාලට සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි නම් වෙන රටකට ටාගට් කරලා ඊට පස්සේ කැනඩාවට එන්න ප්ලෑන් කරන්න පුළුවන්. ස්පෙෂලි UK වගේ ගිහිල්ලා බැචලර්ස් එකක් කරලා එන්න පුළුවන් කැනඩාවට. එහෙම නැත්නම් මම හිතනවා හොඳම ඔප්ෂන් එක තමයි ගොඩක් දුරට ලංකාවේ ඉඳන් පුළුවන් නම් බැචලර්ස් එකක් හෝ ඩිප්ලෝමා එකක් ලංකාවේ ඉඳන් කරන්න. මම රෙකමන්ඩ් කරා බැචලර්ස් එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පුළුවන් තරම් වෙන රටක ස්පෙෂලි ඕස්ට්‍රේලියා හෝ UK කැනඩාවට affiliations තියෙන programs ගොඩක් අඩුයි කැනඩා යුනිවර්සිටීස් එක්ක සහ US යුනිවර්සිටීස් එක්ක. එහෙනම් පුළුවන් නම් වැඩිය හොඳයි USA හෝ කැනඩියන් යුනිවර්සිටි එකක් එක්ක කනෙක්ෂන් එකක් තියෙන යුනිවර්සිටි එකක් එක්ක කරන්න පුළුවන් නම් ලංකාවේ වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. එහෙම නැත්නම් UK යුනිවර්සිටි එකක් වුණත් කමක් නැහැ. එහෙම නැත්නම් ඕස්ට්‍රේලියන් ප්‍රෝග්‍රෑම් එකක් කරේ වල පුළුවන් නම් අවුරුදු 4ක ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා බලන්න. නමුත් UK ප්‍රෝග්‍රෑම්ස් වල කියලා අවුරුදු 3යි. ඉතින් එහෙම හරි ලංකාවේ කම්ප්ලීට් කරන්න බලන්න පුළුවන් කමක් තියෙනවා නම් බැචලර්ස් එක සහ ඔයාගේ ග්‍රේඩ්ස් හොඳට තියාගන්න පුළුවන් නම් පබ්ලිකේෂන් එකක් කරන්න ඒ වගේම රිසර්ච් එකක් කරන්න ફોකස් කරන්න. ඉතින් මේ වගේ ක්වොලිෆිකේෂන්ස් ටික එකතු කරගන්න මේ අවුරුදු කීපෙදී ඊට පස්සේ ටාගට් කරන්න මම අර කිව්ව මේන්ලි ටාගට් කරපු හෙල්ත් කෙයාර් හෝ ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක ටාගට් කරන්න පුළුවන් නම් හොඳයි. ඊට අමතරව තවත් තියෙන සයන්ස් වගේ ෆීල්ඩ් එකක් වුණත් අර මම මෙන්ෂන් කරපු අනිත් ෆීල්ඩ්ස් තුනෙන් STEM සබ්ජෙක්ට් එකක් හෝ කරන්න තමන්ගේ බැචලර්ස් එකට පුළුවන් නම් නැත්නම් ඩිප්ලෝමා එකක් කරන්න ලංකාවේ යුනිවර්සිටි එකක් එක්ක සහ ඔයයි ක්වොලිෆිකේෂන්ස් වැඩි කරගන්න පබ්ලිකේෂන්ස් හා රිසර්ච් මම කලින් කිව්වා වගේම වැඩි කරගන්න. ඊට අමතරව මම හිතනවා ඔයගොල්ලෝ බැචලර්ස් එකක් තියෙන කෙනෙක් නම් මාස්ටර්ස් එකකට එන්න හිතන් හිටපු කෙනෙක් නම් සහ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකකට එන්න හිතන් හිටියා නම් කරන්න පුළුවන් තරමක් professional exams කරන්න බලන්න. උදාහරණයක් විදිහට chartered CPA හරි CFA වගේ exams කරන්න. මොකද ඒක ඒ CFA වගේ exam එකකට උදාහරණයක් විදිහට CFA සහ අනිත් subjects වලටත් මේ වගේ exams තියෙනවා. ඉතින් මේ වගේ chartered exams කරන එක මේක recognize ගොඩක් රටවල් වල UK Australia සහ Canada US වගේ රටවල් වල recognition එකක් තියෙනවා. ඉතින් මේ හැමනිතරම් බලන්න කැනඩාවේ recognition එකක් තියෙනවද කියලා. especially මම හිතන්නේ මම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සීමා වගේ එකක් කරාම ඒක ඇත්තටම ගොඩක් valuable දෙයක්. ලංකාවේ වුණාට කැනඩාවේ සීමාවල කියන කෙනෙක් qualification එක එච්චරම popular එකක් නෙමෙයි. ඉතින් ඒක හින්දා කැනඩාවේ recognition එකක් තියෙන ඒ වගේ professional qualifications ටික එකතු කරගන්න. මොකද ලංකාවේදී මේ qualifications එකතු කරගන්න වඩා ලේසි යෙන් කරගන්න පුළුවන් අවුරුදු කීපයක් ඇතුළත. especially CFA හරි CPA එකක් වගේ කරන්න target කරනවා නම් මේ professional qualifications වල work experience අවශ්‍යයි. ඉතින් ඔයා කැනඩාවට අලුතෙන් එන කෙනෙක් විදිහට මේ වගේ හොඳ job එකක් especially උදාහරණයක් විදිහට CFA වගේ chartered කරන් හිතන් ඉන්නවනම් finance වගේ subject එකකින් banking job එකක් හොඳ investment banking වගේ job එකක් හොයාගන්න එක ඇත්තටම කැනඩාවේ අලුතෙන් එන කෙනෙක්ට නම් ගොඩක්ම අමාරුයි. ඉතින් ඔයාට පුළුවන් නම් ලංකාවේ මේ qualification එක අවුරුදු 2-3ක් හෝ වැය කරලා 2-3-4ක් වැය කරලා මේ qualifications ටික අඩුමතර මේ levels කීපයක් හරි complete කරලා එන්න කැනඩාවට එනකොට මම හිතනවා ඒක ගොඩක් valuable දෙයක් වෙයි කියලා. ඒක ගොඩක් වෙලාට කතා කරන්නේ නැති පොයින්ට් එකක්. සහ තවත් දේවල් තමයි කැනඩාවේ සහ ගොඩක් වෙස්ටර්න් රටවල ඕස්ට්‍රේලියාවල සහ UK ඕනම රටක තියෙන සමහර ෆීල්ඩ්ස් හැමනිතරම ඩිමාන්ඩ් එකක් තියෙන. උදාහරණයක් විදිහට caregiver
programs හෝ ඒ වගේම early childhood programs කියලා කියන්නේ ගොඩක් valuable දේවල්. ඔයගොල්ලන්ට පුළුවන් නම් early childhood ඒ වගේ programs ටිකක් ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. especially early childhood වගේ program එකක් කරලා එන එක මේ වගේ රටකට ඇවිල්ලා ඔයගොල්ලෝගේ first job එක හොයාගනිද්දී ගොඩක් valuable වෙයි කියලා මම හිතනවා. ඒ වගේ field එකක ඔයාලට first job එක හොයාගන්න තියෙන chance එක ටිකක් වැඩි. ඊට අමතරව හැමනිතරම පුළුවන් මාස්ටර්ස් කරලා ඉන්න කෙනෙක් නම් ටාගට් කරන්න PhD එකට ටාගට් කරන්න ලංකාවේ මාස්ටර්ස් කරලා PhD එකට ටාගට් කරන්න එකත් හොඳ ඔප්ෂන් එකක්. ඒ වගේම ඔයගොල්ලෝ බැචලර්ස් කරලා ඉන්නවනම් ලංකාවේ මාස්ටර්ස් එකක් කරලා තියෙන එක කැනඩාවේ සෙකන්ඩ් මාස්ටර්ස් එකට හොඳ යුනිවර්සිටි එකකට එන්න කැමති නම් හොඳ කැරියර් එකක් හදාගන්න කැමති කෙනෙක්ටත් හොඳ ඔප්ෂන් එකක් විදිහට මම දකිනවා. මොකද මෙහි කැනඩාවේ සෙකන්ඩ් මාස්ටර්ස් එකට කැනඩාවට එනකොට ඔයාගේ වීසා ඇක්සෙප්ටන්ස් රේට් එකත් ගොඩක් වැඩි සහ කැනඩියන් හොඳ යුනිවර්සිටීස් වලින් කැනඩාවේ ඔයාලා ඇක්සෙප්ට් කරන්න තියෙන chance එකත් ගොඩක් වැඩි. ඔයා බැචලර්ස් එකක් කරලා එනවට විතරක් කරලා එනවට වඩා මොකද ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා සෙකන්ඩ් මාස්ටර්ස් එකකට එන කට්ටියට තියෙන chances වැඩි කියලා. ඉතින් ඒක ලංකාවේ ගොඩක් common දෙයක් නොවුනට මෙහි සාමාන්‍ය සෙකන්ඩ් මාස්ටර්ස් එකකට කැනඩාවට එන එක ගොඩක් common. especially අපේ ඉන්දියාව වගේ රටවල් වලින් එන ගොඩක් අය ඒගොල්ලන්ට already masters එකක් තියෙනවා. ඒගොල්ලෝගේ සෙකන්ඩ් මාස්ටර්ස් එක තමයි ගොඩක් වෙලාවට කැනඩාවේ යුනිවර්සිටීස් වලට එන්නේ. ඉතින් ඒගොල්ලන්ට හොඳ යුනිවර්සිටීස් වලින් acceptance එක හම්බෙනවා මේ reason හින්දා. ඉතින් මේ වගේ ගැන රිසර්ච් එකක් කරන්න ගොඩක් වෙලාවට මේ ඩිමාන්ඩ් එකක් තියෙන සබ්ජෙක්ට් ගැනම කොයි වෙලෙත් ફોකස් කරලා ඒකට ටාගට් කරලා ඔයගොල්ලෝ ප්ලෑන් කරන්න ඔයගොල්ලෝගේ රටේ එන එක ඔයගොල්ලන්ගේ ඩ්‍රීම් එකක් නම් මොකද නිකන් ප්ලෑන් එකක් නැතුව ඇප්ලයි කරන්න එපා. ඔයගොල්ලෝ හදිසියවත් වීසා එකක් වීසා රිෆියුසල් එකක් කියලා කියන්නේ ඔයගොල්ලෝගේ ලයිෆ් ටයිම් බ්ලැක් මාක් එකක්. කවදාවත් ඔය කම්ප්ලීට් 100% ගැරන්ටීඩ් නැතුව ඇප්ලයි කරන්න එපා. ඔයගේ ඩොකියුමන්ට්ස් සහ ඔක්කොම හොඳ ප්ලෑන් එකක් ඇතුව හොඳ රීසන් එකක් ඇතුව වීසා ඇප්ලයි කරන්න ටාගට් කරලා ස්පෙෂලි මං කිව්වා ඩිමාන්ඩ් ෆීල්ඩ්ස් වලට මේ වෙලාවේ ඇප්ලයි කරන්න කියලා කියන්නේ ගොඩක් වෙලාවට කියලා දෙනවා වීසා රිෆියුසල් රේට් එක සමහරවිට 52ක් විතර කියලා දෙන මේක රටෙන් රටට වෙනස් කැනඩියන් වීසා වලට. නමුත් ඉතින් මේ සිටුේෂන් එකත් එක්ක කවදාවත් ඔයගොල්ලෝ තරුණ කාලේදීම අවුරුදු 21 දී 22 දී සහ 20 ගණන් වලදී ස්පෙෂලි වීසා රිෆියුසල් එකක් එනවා කියලා කියන්නේ ඔයගොල්ලෝගේ ලයිෆ් ටයිම් එක බ්ලැක් මාක් එකක්. මොකද ඔයගොල්ලෝ හැම වීසා එකක් ඇප්ලයි කරද්දීම මේක මෙන්ෂන් කරන්න ඕනේ මේ කැනඩා වීසා එකක් ඩිනයි වුණා කියලා ඔයාලට. ඉතින් ඒ දේ කරගන්න එපා. හොඳට මේ ටයිම් එක පුළුවන් නම් මේ ටයිම් එක ඉවසලා මං කිව්වා වගේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකක් ටාගට් කරලා ඒකට වැඩ කරලා ඒ වගේ ෆීල්ඩ් එකකට එන්න ඒ වගේම අර මං කිව්වා වගේ ස්ට්‍රැටජි එකක් හදාගන්න. ඔයගොල්ලෝගේ තියෙන සිටුේෂන් එක දන්නේ ඔයගොල්ලෝ. ඒ වගේම අර මං කිව්ව බොහොම සුළුතරයක් ඇති මේ වෙලාවේ ඒ තියෙන කනෙක්ෂන්ස් තියෙන හෝ අර ස්පෙෂලි හෙල්ත් කෙයාර් හෝ ඇග්‍රිකල්චර් ෆීල්ඩ්ස් වල වැඩ කරන ඒ කට්ටියට මේ වෙලාවේ ඇප්ලයි කරන්න. ඉතින් ඒක තමයි මගේ රෙකමෙන්ඩේෂන් එක. ඉතින් මේ වෙලාවේ ස්පෙෂලි හොඳට හිතලා බලලා ඩිසිෂන් එකක් ගන්න එක අනිවාර්යයෙන්ම ඉම්පෝටන්ට්. නැත්තම් ඔයගොල්ලන්ට ලොකු අවුරුදු ගානක සහ කෝටි ගානක පාඩුවක් වෙනවා මේ රටට ඒක ගැන හොඳ අවබෝධයකින් හෝ හොඳ රිසර්ච් එකක් කරන්න නැතුව ආවොත්. ඉතින් මං හිතනවා මේ කිව්ව පොයින්ට්ස් ඔක්කොම ඔයගොල්ලන්ට වැදගත් ඉන්ෆර්මේෂන් වෙන්න ඇති කියලා. ඉතින් අපි මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු. මම මේ වගේ තවත් ටොපික්ස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් ස්පෙෂලි කැනඩාවට එන්න හිතන් ඉන්න අයට ස්ටුඩන්ට් වීසා වලින්.